කාන්තාවකගේ ඇඟ පෙන්වල හරි වීවුස් වැඩි කරගන්න ඒ වගේම ඒ තුළින් අවධානයක් ලබාගන්නට තරම් පහත් මට්ටමකට ලංකාවේ ජනමාධ්‍ය පත් වුණාද. ඒ වගේම ජනමාධ්‍ය සදාචාරයට මොකද වුණේ. ඔයා මේ දකින්නේ ලංකාවේ ප්‍රසිද්ධ ජනමාධ්‍යයක් වන හිරු මාධ්‍යයේ හිරු TV ඔෆිෂියල් Facebook පේජ් එකේ දාලා තිබුණු වීඩියෝ පටයක්. අලුත් අවුරුද්දත් එක්ක අනිත් හැම මාධ්‍යයටමත් වඩා ඉහළින් අවුරුදු වැඩසටහන් අවුරුදු උත්සව අවස්ථාවන් හිරු TV එක හරහා ජනතාවට අරගෙන ආවා. ඒ අතරිනුත් රංගන ශිල්පීන් ශිල්පිනියන් එකතුව පැවැත්වුණු අවුරුදු උත්සව සහ වැඩසටහන් වලට විශේෂ තැනක් හිමි වුණා. ඔයා මේ දකින වීඩියෝ එකේ ඉන්නෙත් අපි කවුරුත් දන්න හඳුනන නවක රංගන ශිල්පිනියක් වන ෂෙලන් මොනසිංහ. ටෙලිනාට්‍ය හරහා නිතර ඇය පුංචි තිරයෙන් අපි දකිනවා. ඒ වගේම මේ දවස්වල අතිශයින්ම ජනප්‍රිය වැඩසටහනක් වන හිරු මෙගා ස්ටාර් නර්තන වේදිකාව තුළත් ෂෙලන් තරඟ වැදුනා. ඒ හරහාත් ඇය ලොකු ප්‍රේක්ෂක අවධානයක් ලබා ගත්තා. අප්‍රේල් මාස 14 වෙනිදා උදේ 9ට විකාශය වුණු හිරු වසන්ත සැනකිලියේ කඹ ඇදීමේ තරගයේ වීඩියෝ පටයේ ඇගේ ඇඟ පෙනෙන කොටස පමණක් සකසා හිරු මාධ්‍යාලයේ Facebook පිටුවේ ප්‍රසිද්ධ කරලා තිබුණේ මෙන්න මේ විදිහට. ඉතින් ජනමාධ්‍යයක තිබිය යුතු සදාචාරය සම්පූර්ණයෙන්ම ගිලිහුණු අවධානය ලබාගන්න ප්‍රසිද්ධිය ලබාගන්න ඕනම ජරා වැඩක් කරන තැනට ලංකාවේ ජනමාධ්‍ය පත්වීම ඇත්තටම කනගාටුදායකයි. ඒ වගේම ගොඩක් අය අහලා තිබුණු ප්‍රශ්නයක් තමයි ප්‍රසිද්ධ ජනමාධ්‍යයක තමන්ගේ ඇඟ පෙන්වන වීඩියෝ කෑල්ලක් දාන එක පෞද්ගලිකව ඇයටම ගැටලුවක් නොවුනේ ඇයි කියන දේ සම්බන්ධව. ඉතින් ඔයා මේ ගැන දැනෙන අදහස මොකක්ද කියලා අත යටින් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. ඒ වගේම අපේ YouTube channel එක subscribe කරලා තියාගන්න. ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද අපේ YouTube channel එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයාලා හැමෝටමත් සුබ නව වසරක්ම වේවා.